ආයිබෝන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා දැනුමට යමක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකකින් ගෙනාවේ මියන්මාරයේ සිදු වූ විශාල භූමිකම්පාවක් ගැන. මධ්‍යම මියන්මාරයේ මාර්තු 28 වෙනිදා හටගත් රිශ්ටර් මාපකයේ 7.7ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් මියන්මාරයේ අගනුවර වන නයිප්ඉඩෝ නගරයේ මාර්ග විනාශ වී ගොස් ඇති අතර භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයට සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි ගොඩනැගිලි රැසක් විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ තියෙනවා. බැංකොක් නගරයේ ඉදිකෙරමින් පැවති උස් ඇති ගොඩනැගිල්ලක් අදාළ භූමිකම්පාවේ බලපෑමෙන් කඩා වැටී ඇති අතර එම නිසා විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. නගරයේ පිහිටි තවත් මහල් 30කින් සමන්විත වූ ඉදිකෙරමින් පැවති උස් ඇති ගොඩනැගිල්ලක් භූමිකම්පාවේ බලපෑමෙන් පොළවට සමතලා වීම හේතුවෙන් එහි සිටි සේවකයන් 43 දෙනෙකු සුන්බුන් වලට කොටු වී සිටින බවයි තායිලන්ත පොලිසිය පවසා සිටින්නේ. සමාජ මාධ්‍ය ජාලාවල එම ඉදිකෙරමින් පැවති උස් ඇති ගොඩනැගිල්ල දූවිලි වලාවක් නිර්මාණය කරමින් පොළවට කඩා වැටෙන අයුරුත් ඒ අවට සිටි පිරිස් කෑකෝ ගසමින් එම ස්ථානයෙන් පිටතට දිව යන අයුරුත් දැක්වෙන වීඩියෝ සංසරණය වෙනවා. භූමිකම්පාවේ බලපෑම නිරිත දිග චීනයටද බලපෑ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් හටගත් පසුකම්පනයන් බැංකොක් නගරයට දැනීම හේතුවෙන් නගරයේ ගොඩනැගිලි දැඩි ලෙස සෙලවීමට ලක් වී ඇති බවයි වාර්තා වෙන්නේ. බැංකොක් නගරයේ ගොඩනැගිලි භූමිකම්පාවට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර නොතිබීම හේතුවෙන් මියන්මාර් භූමිකම්පාවේ බලපෑම ගොඩනැගිලිවලට දැඩි ලෙස දැනී ඇති බවයි වාර්තා වෙන්නේ. භූමිකම්පාවේ බලපෑම හේතුවෙන් එහි කේන්ද්‍රස්ථානයට ආසන්නයේ පිහිටා තිබූ ගොඩනැගිලි රැසක් මෙන්ම රාජකීය මාලිගාවක කොටසක්ද විනාශ වී ගොස් තියෙනවා. කලින් මියන්මාරයේ අගනුවරව පැවති යන්ගොන් නගරයේ සිට මැන්ඩෙල් නගරය යා කෙරෙන අධිවේගී මාර්ගය භූමිකම්පාව හේතුවෙන් විනාශ වී ගොස් ඇති අතර සයිගයින්ග් කලාපයේ පිහිටා තිබූ වසර 90ක් පැරණි පාලමක්ද කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ. භූමිකම්පාව හට ගැනීමත් සමගම බැංකොක් නගරයේ ගොඩනැගිලි සෙලවීම නිසා බියට පත් උස් ඇති නිවාස කාර්යාල හා හෝටල් ගොඩනැගිලිවල වාසය කරන තායි ජාතිකයන් හා විදේශිකයන් දහස් ගණනක් තරප්පු පේලි ඔස්සේ පහළට දිවවිත් එම ගොඩනැගිලි වලින් ඉවත්ව යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බැංකොක් නගරයේ වාසය කරන මිලියන 17ක ජනගහනයෙන් වැඩි දෙනෙකු උස් ඇති ගොඩනැගිලිවල පිහිටි නිවාසවල වාසය කරන බවයි අනාවරණය වෙන්නේ. ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව මධ්‍යම දිග මියන්මාරයේ හටගෙන ඇති ප්‍රබල භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය සයින්ග් නගරයට කිලෝමීටර් 16ක් වයඹ දිගින් පිහිටි ප්‍රදේශයක් වන අතර එහි ගැඹුර කිලෝමීටර් 10ක් වෙනවා. මෙම ප්‍රබල භූමිකම්පාව හටගෙන විනාඩි 12කට පමණ පසු එම ප්‍රදේශයේම රිශ්ටර් මාපකයේ 6.4ක් වශයෙන් සටහන් වූ දෙවැනි භූමිකම්පාවක් හටගෙන තියෙනවා. හමුදා පාලන බලයේ සිටින මියන්මාරයේ අදාළ භූමිකම්පාව හේතුවෙන් සිදුව ඇති ජීවිත හා දේපල හානි පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා ගැනීම විදෙස් මාධ්‍යවලට අසීරු වෙලා තියෙනවා. රූපවාහිනිය ගුවන් විදුලිය හා පුවත්පත්වල පාලනය හමුදාව සතු වීම නිසා අන්තර්ජාල සේවාවන් සීමා කර තිබීමත් යන කරුණු එයට හේතු වෙලා තියෙනවා. මේ අතර මියන්මාරයේ හටගත් ප්‍රබල භූමිකම්පාවේ බලපෑම බැංකොක් නගරයට තදින්ම දැනීම හේතුවෙන් හටගත් තත්ත්වය මත එම නගරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තායිලන්ත රජය පියවරගෙන තියෙනවා. තායිලන්ත අගමැති
ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර තායි රජය බැංකොක් නගරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. භූමිකම්පාවෙන් පසු මැන්ඩෙල් ගුවන් තොටුපළේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට බලධාරීන් පියවර අරන් තියෙනවා. එහෙත් තායිලන්තයේ ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනු ලබනවා. භූමිකම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා තියෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.